ඩුබයි වල නෙමෙයි ජීවත් වෙන්නේ. අවුලක් නැහැ. දැන් ප්‍රොපර්ටි එකක් ඕගොල්ලන්ටම කියලා තමන්ගේ කරගන්න පුළුවන් දැන්. ලොකේෂන් එක ගත්ත හරියටම ඩුබයි නගරයේ මැද්ද තමයි ලොකේෂන් එක තියෙන්නේ. ඒත් එක්කම අපිට විශාල ඉඩ ප්‍රමාණයක් එක ස්ටුඩියෝ 1 bedroom 2 bedroom 3 bedroom හොඳ පේමන්ට් ප්ලෑන් එකක් එක අපිට හම්බ වෙනවා. පේමන්ට් ප්ලෑන් එක සම්බන්ධව කතා කරනවා නම් ඔයගොල්ලන් 20% ඩවුන් පේමන්ට් එකක් දාලා ඉතුරු 30% මාසෙපතා ගෙවාගෙන යන්න පුළුවන්. හැබැයි lesser than 1% ඔයගොල්ලන්ට හැම මාසෙම ගෙවන්න පුළුවන්. ඒ වගේම හැන්ඩෝවරකින් පස්සේ ඕගොල්ලන්ට ඉතුරු 50% මෝගේජ් එකට යන්න පුළුවන්. අනිත් එක මේකෙන්නේ right next to the Motor City Mall එකට. ඒත් එක්කම විනාඩි 5යි යන්නේ ක්‍රිකට් ස්ටේඩියම් එකටයි. විනාඩි 20යි යන්නේ අලුත් එයාපෝට් එකටයි පරණ එයාපෝට් එකටයි. විනාඩි 3යි යන්නේ ඔටෝඩ්‍රෝන් එකටත්. අයිතික තමයි මම මෙච්චර කතා කරපු ප්‍රොජෙක්ට් එක තමයි මේ දාන්න. මේක වගේ තියෙන මිස්ක මේ ටික. එකක් රෙසිඩෙන්සිස් අනිත් එක රීටේල්ස්. ඒත් එක්කම 4 towers එක තමයි මේකේ ඉන්නේ. අයිත් එක තමයි ඩුබයි ස්කයිලයින් view එකත් එක්ක. ඉන්ට්‍රස්ට් නේද? එහෙනම් දැම්ම අපිව කන්ටැක්ට් කරලා ඕගොල්ලන්ගේ යුනිට් එක මේ දැම්ම බුක් කරගන්න.